harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. ජීවිතේ කවදා හරි දවසක ඔයාටත් දැනිලා තියෙනවද ඔයා වැටුණා, පරාද වුණා, ඊට පස්සේ ආයෙමත් නැගිටින්න බැහැ කියලා? ගොඩක් අයට එහෙම හිතනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි වැටෙන හැම වෙලාවකම අපිට පුළුවන් නම් අලුත් කෙනෙක් විදිහට නැගිටින්න. අන්න එතනයි නියම ජයග්‍රහණය තියෙන්නේ. මේ ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ එක සතෙක්ව. ඒ තමයි රාජාලියා, අහසේ රජා. රාජාලියගේ ජීවිතය කියන්නේ නිකම්ම නිකන් කතාවක් නෙවෙයි. ඒක අපිට ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ කියලා දෙන පාඩමක්. අපි බලමු රාජාලියගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. ටිකක් විද්‍යාත්මකවත් එක්කම. රාජාලියාගේ අමාරුම කාලය. ඔයා දන්නවද රාජාලියෙක්ට සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා? හැබැයි මේ අවුරුදු 70 ජීවත් වෙන්න නම් ඌගේ ජීවිතේ මැදදී, ඒ කියන්නේ අවුරුදු 40 දී විතර ඌට ලොකු තීරණයක් ගන්න වෙනවා. අවුරුදු 40 වෙද්දී රාජාලියාගේ නියපොතු දික් වෙලා, නැමිලා, ගොදුරක් අල්ලගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. හොටත් ගොඩාක් දික් වෙලා, පපුව පැත්තකට නැමෙනවා. ඒ වගේම උගේ පිහාටු ඝන වෙලා, බර වැඩි වෙලා පියාඹන එකත් ලොකු අභියෝගයක් වෙනවා. මෙතනදී රාජාලියාට තීරණ දෙකයි තියෙන්නේ. එකක් නිකම්ම මැරිලා යන්න වෙන එක. අනික මාස 5ක වේදනාකාරී වෙනසකට මුහුණ දෙන එක. ගොඩක් රාජාලිය තෝරගන්නේ දෙවෙනි එක. උන් කන්දක් උඩට ගිහින් තමන්ගේ කූඩුවට වෙලා මේ අමාරු කාලය ගත කරනවා. මුලින්ම ඌ තමන්ගේ හොට ගලක ගහලා කඩලා දානවා. හිතන්න තමන්ගේම හොට මේ විදිහට ගලක ගහලා කඩලා දාන්න තරම් කොච්චර ආත්ම ශක්තියක් රාජාලියට තියෙන්න ඕනද කියලා. ඊට පස්සේ අලුතෙන් හොටක් වැවෙනකන් ඉඳලා ඒ අලුත් හොටෙන් තමන්ගේ පරණ නියපොතු ගලවලා දානවා. ඊට පස්සේ අලුත් නියපොතු ආවට පස්සේ ඒ නියපොතු වලින් තමන්ගේ පරණ පිහාටු ගලවලා දානවා. මේක හිතන්නත් අමාරු ගොඩක් වේදනාකාරී ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියෙන් පස්සේ තමයි ඌට අලුත් ජීවිතයක් ලැබෙන්නේ. තව අවුරුදු 30ක් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ අන්න ඒ අමාරු කාලයෙන් පස්සේ. මේකේ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. දැන් අපි බලමු මේක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මනෝවිද්‍යාවේ තියෙනවා රෙසිලියන්ස්, එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථතාවය කියලා සංකල්පයක්. ඒ කියන්නේ අමාරු දුෂ්කර අවස්ථාවලින් පස්සේ ආයමත් යථා තත්ත්වයට පත් වෙන්න තියෙන හැකියාව. රාජාලියාගේ කතාව මේකට කදිම උදාහරණයක්. අපිත් අපේ ජීවිතයේදී අලුත් දේවල් පටන් ගන්න, අලුත් ගමනක් යන්න නම් අපේ පරණ පුරුදු, පරණ මතක, අපිට වද දෙන දේවල් අතාරින්න ඕනේ. රාජාලියා තමන්ගේ පරණ පිහාටු ගලවලා දානවා වගේ අපිත් අපේ පරණ මතක අතාරින්න ඕනේ. එහෙම නැත්නම් පරණ පුද්ගලයාව අයින් කරන්න ඕනේ. ඒක ලේසි නෑ. වේදනාකාරී වෙන්න පුළුවන්. ඒත් ඒ වේදනාවෙන් පස්සේ ලැබෙන නිදහස සහ ශක්තිය ඊට වඩා ගොඩාක් වටිනවා. අපේ මොළයටත් පුළුවන් අලුත් දේවල් ඉගෙනගෙන වෙනස් වෙන්න. රාජාලියාගේ තවත් විශේෂත්වයක් තමයි ඌ කුණාටු වලට මුහුණ දෙන විදිහ. අනිත් සත්තු කුණාටුවක් එද්දි හැංගෙද්දි රාජාලියා කරන්නේ ඒ කුණාටුවේ සුළඟ පාවිච්චි කරලා තවත් උඩට ඉගිලෙන එක. කුණාටුව ඌට බාධාවක් නෙවෙයි, ඌට තවත් ඉහළට යන්න උදව් කරන දෙයක්. ජීවිතේ ප්‍රශ්නෙද්දී අපිත් කරන්න ඕනේ ඒකයි. ප්‍රශ්නවලට බය හැංගෙන්නේ නැතුව ඒ ප්‍රශ්න පාවිච්චි කරලා කොහොමද තවත් ඉස්සරහට යන්නේ කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් දිහා බලන විදිහ වෙනස් කරන්න ඕනේ. රාජාලියෙක්ට ගොඩක් දුර තියෙන ගොදුරක් වුණත් හරියටම පේනවා. ඒකට හේතුව ඌගේ ඇස්වල තියෙන විශේෂත්වය. හැබැයි ඒ වගේම ඌ තමන්ගේ ඉලක්කයට විතරයි අවධානය දෙන්නේ. වටපිටාවේ මොනවා වුණත් ඌ තමන්ගේ ගොදුර අතාරින්නේ නැහැ. අපිටත් පුළුවන් නම් අපේ ඉලක්කය වෙනුවෙන් ඒ වගේ අවධානයක් දෙන්න. අපිට ජයග්‍රහණය කරන එක හරිම ලේසියි. අන්තිමට කියන්න තියෙන්නේ පෙරදුනා කියලා හිතන වෙලාවට රාජාලියාව මතක් කරගන්න. වේදනාව කියන්නේ අවසානය නෙවෙයි. ඒක අලුත් ආරම්භයක පෙර නිමිත්තක්.
පරණ දේවල් අතාරින්න බය වෙන්න එපා. කුණාටු වෙද්දි ඒවයින් ප්‍රයෝජන ගන්න බලන්න. ඉලක්කයට විතරක් අවධානය දෙන්න. එතකොට ඔයාටත් පුළුවන් රාජාලියෙක් වගේ නිදහසේ පියාඹන්න, නැගිටින්න, අලුත් ගමනක් යන්න ඔයාට පුළුවන්. හරිම තැනත් එක්ක අද ඉඳන් එකතු වෙන හැමෝම channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්. විදේ හදාගන්න ඔයා මේ ඇවිල්ලෙන්නේ හරිම තැනට. YouTube කියන්නේ වීඩියෝ බලන තැනක් වුණාට හරිම තැනේ වීඩියෝ බලන ඔයාට නම් වීඩියෝ බලන ගමන් තෑගි දිනා ගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. වීඩියෝ එක අතරමැදදී අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා description එකේ තියෙන link එකෙන් හරිම තැන website එකට ගිහිල්ලා submit කරන්න. සෑම සතියකම තෝරාගත් ජයග්‍රාහකයන් හට රුපියල් 1000ක් වටිනා රීලෝඩ් එකක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් තෑගි රැසක්. හරිම තැන.lk හරිම තැනින් පටන් ගමු.